ඔය හැම ව්‍යාකරණයක් ගැනම කතා කරපු එකේ සමාස ගැන කතා කරන්නේ නැතුව අරින එක අවුල්නේ නේද ඉතින්. ඔය සමාස ගැනත් කතා කරමු. මොකද්ද සමාසයක් කියන්නේ? වචන දෙකකට වඩා වැඩි ගාණක් එකතු කරන්න තියෙන ක්‍රමයක් විදිහට සරලව හඳුන්වන්න පුළුවන්. පද දෙකකට වඩා වැඩි ගාණක්. පද කිහිපයක් එකට කැටිකොට එක් පදයක් ලෙස සැකසීම තමා අපිට මේක විදිහට දක්වන්න පුළුවන්. හ්ම්? හරිද ළමයි? එතකොට සමාස කියන්නේ වචන ගොඩාක් එකට එකතු කිරීමන්නේ. ඉතින් එතකොට භාෂණය කියන්නේ කතා කරද්දී දීර්ඝත්වය සහ සංක්ෂිප්ත ගුණය කියන එක ඇති කරනවා මේ සමාස වලින්. හරිද? ඉතින් ඔය බලන්න ඕනේ දැන් මේ සමාස වර්ග කීයක් තියෙනවද? සමාස වර්ග පහක් තියෙනවා. සාමාන්‍යයෙන් විශේෂයෙන් අහන සමාස සාමාන්‍ය මේ සමාස ගැන අහන ඔක්කොගෙම වගේ MCQ එකක් අනිවාර්යෙන් අහනවා. බොහෝ වෙලාවට essay question එකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය තැනක අහන්න පුළුවන්. ඒක නිසා අපි මේක දැනගෙන යමු. මොකක්ද? සමාස වර්ග පහයි. සමාස වර්ග පහෙන් එකක් තමයි අධකාරාර්ථ සමාසය. දකාරාර්ථ සමාසය කියන්නේ මොකක්ද? දකාරාර්ථ සමාසය කියන්නේ දැන් මෙහෙම එකක්. ඇත්ද අස්ද රියද පාබලද. එතකොට ඇත්තස් රිය පාබල. ගසුත් වැලුත් ගස්වැල්. දැන් ඇද්ද අස්ද කියද අපිට කියනවා දයනෝ කපලා අයින් කරලා නේද? දයන්න කපලා අයින් කරලා. එතකොට මොනවද ගසුත් වැලුත් කියද්දි මොකද්ද වෙලා තියෙන්නේ? ගසුත් වැලුත්. ඒකේ අල්සායනු දෙක කැපිලා ගස්වැල් කියලා එකතු වෙලා. පේනද සමාසයක? ඒ කියන්නේ මේ දකාරාර්ථ සමාසයට අපි පාවිච්චි කරන්නේ ළමයිනේ. සමුච්චයාර්ථය දෙන නිපාත පද. දයන්න. ඊට පස්සේ අල්තයන්න අනික් ඒවා නම් ඉන්නේ. එතකොට ඇද්ද අස්ද රියද පාබලද කියන ඒවායේ ද අකුරු ටික කපලා වචන ටික එකට ලියනවා. ගසොත් වැලොත් කියන එකේ අල්තයනු ටික එකට කපලා ඉවරලා වචන ටික එකට කරලා ලියනවා. ඔන්න ඔක තමයි දකාරාර්ථ සමාසෙදි වෙන්නේ. ඊළඟ එක ළමයිනේ අන්‍යාර්ථ සමාසය. ඒකේ මෙහෙම දෙයක් තියෙනවා. සමාස වෙන පද සෙට් එකක් තියෙනවා. හරිද? සමාස වෙන පද සෙට් එකක් තියෙනවා. සමාස වෙන පද සෙට් එකේ කියන්නේ දැන් ඔයා හිතන්නකො දැන් net තුනක් ඇත්තේ. ඒ කියන්නේ මිනිස්සෙක් කෙනෙකුට ඇස් තුනක් තියෙනවා. එතකොට ඒතකොට සමාස වුණයින් පස්සේ එන්න ඕන තේරුමත් ඇස් තුනක් තියෙන කෙනා කියන එක නේද? හැබැයි සමාස පදයෙන් එන්නේ වෙන තේරුමක්. net තුනක් ඇත්තේ කියන එකට සමාස පදයේ විදිහට එන්නේ තිනෙත් කියන එක. හැබැයි තිනෙත් කියන්නේ net තුනක් ඇති මිනිසයර නෙමෙයි. ඊශ්වරට කියලා වෙනම තේරුමක් තියෙනවා. අන්න ඒ වගේ සමාස වෙන පද වලින් හැදෙන සමාස පදයෙන් වෙනත් තේරුමක් නිරූපණය වෙනවා නම් අපි ඒවට කියනවා අන්‍යර්ථ සමාස පද කියලා. මේ ඉතින් උදාහරණ විදිහට net තුනක් ඇත්තේ. net තුනක් ඇති පුද්ගලයාට අපි කියනවා තිනෙත්. තිනෙත් කියන්නේ ඊශ්වරට හැබැයි. ඊට පස්සේ පෙති 100ක් ඇත්තේ කියනකට අපි සියපත කියලා කියනවා. සියපත කියලා කියන්නේ නෙළුම් මලට. ඔන්න ඔය වගේ තමයි. හරිද? ඊළඟට ළමයිනේ ඔයාලා අහලා ඇති නිපාත පද සහ උපසර්ග පද. නිපාත පද කියලා කියන්නේ වාක්‍යයක මුල මැද අග ඕන තරක යෙදෙන්න පුළුවන්. හැබැයි වර්ණ ගන්න බෑ. අපි මේවට කියන අව්‍ය පද කියලා කියන්නේ වර්ණ නොනැගිය හැකි පද කියන එක. වර්ණ නොනැගිය හැකි පද කියන්නේ මොනවද? අර විභක්ති යටතේ එහෙම නැත්නම් ක්‍රියාපද වර්ග යටතේ එක එක විදිහට හරවන්න අපිට හැකියාවක් නැහැ. හරිද? මේ ඉතින් එහෙම වුණාම අව්‍ය සමාසයේ ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි අව්‍ය පද ගැන කතා කරද්දී කියනවා අව්‍ය පද ආකාර දෙකයි නිපාත සහ උපසර්ග. එතකොට නිපාත පදයක් යෙදিলা කොහොමද සමාස වෙන්නේ කියලා බලන්න කලින් අපි උපසර්ග පදයක් යෙදিলা කොහොමද සමාස වෙන්නේ කියලා බලමු. උපසර්ග පදයක් තමා දැන් උපසර්ග අපි දන්න උපසර්ග 20ක් සිංහලයේ නියමාකාරයෙන් තියෙනවා. ඊට අමතරව පූර්ව සර්ග ගණනාවක් තියෙනවා අපිට යොදා ගන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවලදී හරිද? අන්න ඒ වගේ අවස්ථාවලදී අ, පූර්ව සර්ග පද කියන්නේ උපසර්ග පදෙත් එක වචන එකතු කරලා ලියන්නේ සමාස විදිහට. ඒ කියන්නේ දෙවෙනි වූ නායක කියන එක දෙවෙනි වූ නායකයා කියන එකට උපනායකයා කියන වචනේ හැදෙන්නේ ඒක සමාස පදේ. හරිද? ඒක අපි අව්‍ය සමාසයේ උපසර්ග පද සම්බන්ධ වෙන සමාස පද. නිපාත පද මොනවද තියෙන්නේ? මෙන්න මේ න කියන නිපාත පදය ගැන තමයි අපි කතා බහ කරන්නේ. න නිපාතය මෙන්න උදාහරණ තුන දැක්කම ඔයාලට තේරෙනද න කැමැති නම් අකමැති වෙලා. ඒ මොකක්ද වෙලා තියෙන්නේ? න කැමැති නොවූයේ කියන තේරුම තමයි න කැමැති කියලා තියෙන්නේ. ඒතකොට කැමැති කියන එක ව්‍යංජනාක්ෂරයක්. ව්‍යංජනාක්ෂරයක් නිසා ඉස්සරහින් තියෙන න කියන එක අයන්න බවට පරිවර්තනය වෙලා තියෙනවා. න කැමැති අකමැති. අක අකමැති අකමැති පොඩ්ඩක් අවුල් මේ ටයිප් කරලා තියෙන දේ පොඩි අවුලක් තියෙනවා ඒනට න කැමති නම් අකමැති හරිද ඊට පස්සේ අපි බලමු න ගුණ අගුණ අන්න දැක්කද න ගුණ අගුණ
එතකොට ඉස්සරහා තියෙන ව්‍යංජන අක්ෂරනේ ගූ කියන්නේ ව්‍යංජන අක්ෂරයක්. ඒක නිසා ඉස්සරහා තියෙන න කියන එක අයන්න බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ නිපාතයේ ස්වරයකට පෙර යෙදේ නම් න අන් බවට පරිවර්තනය වෙනවා. න අවශ්‍ය අනවශ්‍ය. න කියන එක ඉස්සරහ තියෙන ස්වරයන් නිසා අන් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඊට අමතරව ඉතින් න කැමැති නොකැමැති න සුදුසු නොසුදුසු වගේ ආකාර තියෙනවා. හරිද? ඉතින් ඊට අමතරව දැන් ඔන්න සමාස වර්ග තුනයි මොනවද ළමයිනේ? ආදාකාරාර්ථ සමාසය, අන්‍යාර්ථ සමාසය, ඊට පස්සේ අපි දැන් කතා කරේ අව්‍ය සමාසය. ඒ කතා කරේ නිපාත ගැන. ඊට පස්සේ නිපාත වලින් කතා කරන්නේ න කියන නිපාතය ගැන විතරයි. ඊට පස්සේ උපසර්ග. උපසර්ග මොනවද තියෙන්නේ? සෝරි. උපසර්ග ගැන කතා අපි කරා. ඊට විශේෂණ සමාසය. විශේෂණ සමාසයේ ආකාර ගණනාවක් තියෙනවා මේ. ඉතින් ඒව ගැන කියන්නේ නැහැ. විශේෂණ සහ විශේෂ පද දෙකක් එකට එකතු වෙලා සිදුවෙන සමාසයට තමයි විශේෂණ සමාසය කියලා කියන්නේ. ඒකේ අපි ප්‍රධාන ආකාර කීපයක් දකිනවා. එකක් තමයි නිකන් සුදු පාට මල කියන එක සුදු මල කියලා සමාස වුණොත් එහෙම එතනදී තියෙන විශේෂණ පදයක්. උපමාවක් දැන් ඒ කියන්නේ සඳවැනි වත සඳවැනි වත කියන්නේ හඳ වගේ ශරීරය. ඒතර සඳවැනි වත සඳවත. එතකොට අන්න එහෙම ගත්තම ඒතන උපමාවක් ඉස්සරහින් තිබිලා තියෙනවා. ඊට පස්සේ තුනක් වූ බිය තුන් බිය. දසක් වූ 10ක් වූ රාජධර්ම දස රජධම්. අන්න ඒ වගේ අවස්ථාවලදී සංඛ්‍යාවක්. සංඛ්‍යාවක් ඉදිරිය තිබුණත් ළමයින් ඉස්සරහින් වෙන්නත් පුළුවන් පස්සහින් වෙන්නත් පුළුවන්. දැන් එච්චර ගැඹුරට කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඉස්සරහින් වුණත් පස්සහින් වුණත් විශේෂණ පදයක් ඉදිරිය තියෙනවා නම් එහෙම නැත්නම් උපමාවක් ඉදිරිය තියෙනවා නම් එහෙම නැත්නම් සංඛ්‍යාවක් ඉදිලා ඒකේ සමාස වෙලා තියෙනවා නම් වචන ගාන අඩු වෙලා කෙටි වෙලා තියෙනවා නම් අපිට ඒ වචනේ දැක්කම තේරුමින් හිතා ගන්න පුළුවන් නම් මේකේ දික් කරයින් පස්සේ මීට වඩා වචන ගානක් තියෙනවා මෙතන සමාසයක් තමයි වෙලා තියෙන්නේ කියලා ළමයින් ඉතාම පැහැදිලි එක විශේෂණ සමාසය. හරිද? විශේෂණ සමාසයේ ආකාර 6ක් තියෙනවා. ඒවා ගැන අපි කතා කරන්නේ නැහැ මේ වෙලාවේ. වෙලාව එච්චර දේවල් මතක් කරන්න අත්‍යවශ්‍ය නැති නිසා අපිට පේපරේට මොකද ඔයාලගෙන් අහන්නේ විශේෂණ පූර්වපද විශේෂණ සමාසයටද අයිති එහෙම ආන්නේ නෑ සාමාන්‍යයෙන්. අන්තිම එක තමයි විභක්ති සමාසය. විභක්ති සමාසය නම් ළමයිනේ පොඩ්ඩක් ඔයාලා දැනගෙන යන එක හොඳයි. මොකද ඔයාලගේ පොතේ පෙළ පොතේ විභක්ති පිළිබඳව අවබෝධය ලබා දී තියෙන නිසා මේක ටිකක් වැදගත්. ඇයි විභක්ති සමාසයේ ආකාර 7ක් තියෙනවා. ප්‍රථමා සහ ආලපන කියන විභක්ති හැරුණාම අනෙක් හැම එකකදීම සමාසයක් වෙනවා. දැන් උදාහරණයකට ගවයන් පාලනය කරන්නේ ඒ කියන්නේ ගොපල්ලා ගවයන් පාලනය කරයි නේද? එතකොට ගවයන් පාලනය කරයි කවුද ගොපල්ලා? කාවද? ගවයන්. ගවයන් පාලනය තුළ මේ වාගේ ගවයන් පාලනය කරන්නේ කියන එක කර්ම විභක්තියට අයිති වෙනවා. ඒතර ගවයන් පාලනය කරන්නේ ගවපල්ලා. එතකොට ඒක කර්ම විභක්ති සමාසය. පරා විසින් පුටුවේ පරපුටු කියන එක ද විසින් කියන එකට ඉස්සරහින් තියෙන පදය හැම වෙලෙම අපි කියනවනේ ඒක කර්තෘ විභක්තියක් කියලා. ඒතර මේ වාක්‍ය පරා විසින් පුටුවේ නේද? පරපුටු කියන එක කර්තෘ විභක්ති සමාසය. අතින් කළ කම් අත හේතු කොටගෙන අත කරන කොටගෙන කළ කම් වලට අපි කියනවා අත්කම් කියලා. ඒව කර්ණ විභක්ති සමාසය. ජනයාට ප්‍රිය ජනයාට සම්ප්‍රදාන විභක්තිය නේද? සම්ප්‍රදාන විභක්ති සමාසය. ජනප්‍රිය කියන්නේ ජනයාට ප්‍රිය. කියන්නේ ජනප්‍රිය කියන්නේ සම්ප්‍රදාන විභක්ති සමාසයක්. වැස්සෙන් ලැබෙන ජලය. වැසි ජලය. මේක දැන් කියවද්දි හිතනවා නේද? වැස්සි මොනවද? වැස්සෙන් කියන්නේ වැස්ස හේතු කොටගෙන ලැබෙන ජලය වගේ කියලා අපිට කර්ණ විභක්තියට දාන්න පුළුවන් කියලා නෑ මෙතනදී. වැස්ස කියන සීමාවෙන් ලැබෙන ජලය විදිහට තමයි අරගෙන තියෙන්නේ. එතකොට ඒක වැසි ජලය කියන්නේ වැස්සෙන් ලැබෙන ජලය කියන එකනේ. එතකොට ඒක සමාසයක් නේද? එතකොට ඒක අවදි විභක්ති සමාසය. ඊට අමතරව ඇතාගේ දල. ඇතාට අයිති. එතකොට ඒක ආධාර සම්බන්ධ විභක්ති සමාසය. රටෙහි වැසි. එතකොට වැසියෝ ටික දරාගෙන ඉන්නේ කවුද? රට. දරා සිටීම කියන එක තමයි ආධාර විභක්ති සමාසය. ඔන්න ඔය විදිහට තමයි සමාස වර්ග තියෙනවා 5 6යි 5 6යි 7යි 6යි 12යි 13යි 14 15 16 17 අනුකාණ්ඩ 17ක් තියෙනවා. හැබැයි ප්‍රධාන වර්ග 5ක් තියෙනවා. ඔන්නෝම තමයි සමාස ගැන මතක් කරන්න පුළුවන් වෙන්නේ. දැන් මේ ගැන ඉතා ගැඹුරට කතා කරන්න අමාරුයි. හැබැයි මේවා පිළිබඳ අපි ගොඩක් ඒවා අහලා තියෙනවා. මේ හැම සමාස පදයක්ම වගේ අපි ගොඩක් වෙලාවට අහලා තියෙන ඒවා. ඉතින් ඒක නිසා
සමාසය කොහොමද වෙන් කරලා අඳුරගන්නේ කියන එක ගැන අපි පොඩි අයිඩියා එකක් ගත්තා නම් හොඳටම ඇති. මොකද විශේෂයෙන් වෙන් කරලා අඳුරගන්න පුළුවන් දකාරාර්ථ සමාසය, අන්‍යාර්ථ සමාසය සහ අව්‍යය සමාසය. අකමැති, නොකැමැති වගේ ඒවා තිබ්බොත් එහෙම ඒක අනිවාර්යයෙන්ම අව්‍යය සමාසයට අයිති වෙන්නේ නේද? ඊට අමතරව විශේෂණ සමාසය පොඩ්ඩක් තියෙන වචනේ දික් කරලා තේරුම හිතුවොත් එහෙම හොයාගන්න පුළුවන්. විභක්ති සමාසෙත් අන්න එහෙම තමයි. ඒක චුට්ටක් හිතින් හිතන්න ඕනේ ඒවා. එතකොට මේ සමාස ගැන MCQ එකක් ආවොත් මේ 4 5 ඒවා ගැන හරියට හිතන්න බැරි නම් පොඩ්ඩක් ඒ ප්‍රශ්නේ තියාලා ගිහිල්ලා ඉවරලා ආයෙ ඇවිල්ලා ටිකක් එතන තියෙන තේරුම එක්ස්ටෙන්ඩ් කරලා දික් කරලා හිතලා බලන්න. එතකොට ඔයාලට උත්තරයක් හිතෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සමාස ගැන මතක් කරලා ඉවර කරන්න පුළුවන් වෙන්නේ.